අයිබෝවන් කොහොමද හැමෝටම ඉතින් ඔන්න අද මම ඔයාලව එක්කන් යන්නේ අලහේන වැවේ කයාකින්. අම්පාර අවටින්න ඔයාලට ඒ වගේම අම්පාර පැත්තේ ට්‍රැවල් කරන්න ඉන්න ඔයාලට පොඩි වෙනස් අත්දැකීමක් ගන්න ඕනේ නම් යන්න හොඳම ප්ලේස් එකක් තමයි මේ බ්ලූ වේව් දමන කයාකින් කියන්නේ. ඉතින් මෙයාලා මේ කයාකින් කරන්නේ අලහේන වැවේ. ගොඩක් අය මේ වැව දමන වැව කියලාත් හඳුන්වනවා. ඔයාලා මෙතනට එනවා නම් අම්පාර සියඹලාන්ඩුව ප්‍රධාන පාරේ ඇවිල්ලා දමන MOH ඔෆිස් එක ළඟින් තියෙන මෙන්න මේ පාර දිගේ මීටර 250ක් වගේ තමයි යන්න තියෙන්නේ. මම හිතන්නේ අපි ඔන්න අදාළ ප්ලේස් එකට ආවා. ඉතින් මාත් ෆස්ට් ටයිම් තමයි මෙතනට ආවේ. ඒකට වඩා මාරම ලස්සන ප්ලේස් එකක් මේක. ඉතින් බ්ලූ වේව් එකෙන් කායකින් විතරක් නෙමෙයි කරන්නේ. ඔයාලට නිදහසේ ඉන්න ඕන වෙලාවක පවුලේ කට්ටියත් එක්ක යාළුවොත් එක්ක ඇවිල්ලා පොඩ්ඩක් එන්ජොයි කරලා යන්න. ඇත්තටම හොඳ ප්ලේස් එකක් මේක. එක්කෙනෙක්ට රුපියල් 400ක් තමයි මෙතන charge කරන්නේ. ඉතින් ඔයාලට දවල් කාලේ ඉන්නත් පුළුවන් මේකේ, නැත්නම් හවස 5 ඉඳන් රාත්‍රී 12 වෙනකන් ඉන්නත් පුළුවන්. තව දෙයක් තියෙනවා. ඔයාලා මෙතනට එනකොට කන බොන දේවල් පිටින් අනිවාර්යෙන් අරන් එන්න ඕනේ. මොකද මෙයාලගේ කේටරින් සර්විස් එක තාම පටන් අරගෙන නැහැ. ඒක හින්දා ඔයාලට අවශ්‍ය කරන දේවල් මතකතුව එද්දි අරගෙන එන්න. ඉතින් මම නම් අද කායකින් කරන්න විතරයි ආවේ. ඉතින් අපි යමු අපේ වැඩේට. මෙයාලා ළඟ දැනට කායක් දෙකක් තියෙනවා. ඉස්සරහට තවල් තියෙන කායක් ටිකක් ගන්නත් ඉන්නේ කියලා කිව්වා. එක කායක් එකක 3 දෙනෙක්ට ගමන් කරන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලගේ 6 දෙනෙක්ගේ ටීම් එකකට තමයි එකපාර මේකේ කායකින් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපේ නම් අද ඉන්නේ 3 දෙනයි. මගේ යාළුවෝ දෙන්න එක කායක් එකක යනවා. මම ඉතින් සුපුරුදු පරිදි තනියම තමයි යන්නේ. මම මේකේ මැදට දෙන්න ඕනේ. මේ හරිම සම්පූර්ණ ආරම්භ දෙනවා. යාර එහා කෙලවරෙන් වාඩි වුණත් අවුලක් නැහැ. මේකේ වාඩි වුණත් අවුලක් නැහැ. කෝකද බැලන්ස් වගේ තියෙන්නේ සාමාන්‍යයෙන්. මැදට වගේ ආව මේ හරිය වගේ. මේ හරිය සෙට් නේ. ලේසි. එතනට එන්න. Right. Okay. Alright. ඔන්න එහෙනම් අපි යලහෙන වෙවේ කායකින් කරන්නයි යන්නේ. මගේ අතිජාත මිත්‍රය දෙන්නා නම් රෑත ගහක් ළඟ ඉන්නවා. අපි ඉතින් නිතරම වරු පදින මිනිස්සු නෙමෙයිනේ. ඒකින්ද පොඩි නොහොරු ගතියක් නැත්තෙමත් නැහැ. හැබැයි ඉතින් වැඩේ අමාරුත් නෑ. මොකද පැත්තට මේ පැත්තට හබල් ගහන්නනේ තියෙන්නේ. ඔන්න මගේ සගයෝ ටිකත් හම්බ වුණා. ඉතින් මේ වැවේ සුළු පරිමාණයෙන් දීවර කටයුතුත් සිද්ධ වෙනවා. හරි. සැර වැඩි
පහ මාත් අගලා ඉන්නේ. කියන බන් නැහැ. ශනික බහිනවා ඉර. ඔව් අයිනකයි අවුල. අපි අර වටයක් යමුද? ඔහොම ගිහිල්ලා ඔහොම යන්න. එහෙම බෑ. වෙයිද? අවුල්ද? වැඩිනේ. නේ? අපි මේකින් ගියා වටයක් දාලා. අතන අර පොඩි කෑල්ල ඉඩසක් තියෙන ඒ හරියෙන් යන්න පුළුවන්. එහෙම නැතුව තරම් එමය. ඇඩ්වෙන්චරස් ගමනක් යන් දිල්සා. නෑ පුළුවන්. මේ ඇවේ ඉතින් නිල්ලලාගම්ගේ වගේ මිනි කන කිඹුල්ලු නෑ. ඉතින් එහෙම හිටියනම් ඉතින් අපිට කායකින් පදින්න වෙන්නේ නෑ මෙහෙම. ඉතින් අපේ කට්ටියට පොඩි මේ ඇඩ්වෙන්චර් ගමනක් යන්න ඕන කියලා පොඩ්ඩක් උන වටයක් දාන්න ගියා. මාත් දැන් යාළුවෙන් පිටිපස්සෙන් යන්න හදන්නේ. අපිට එනකොට කිව්වා අනේකේ යාළුට පේන සීමාවේ තමයි යන්න කිව්වේ. මොකද සමහර තැන්වල වතුරට යට වෙච්ච කොට තියෙන්න පුළුවන් කිව්වා. ඉතින් ඒ වගේ දේවල් ගැන හිතලා තමන්ගේ පරිස්සමෙන් තමන් සලස ගන්න ඕනේ. ඒක හින්දා ප්‍රවේශමෙන් කායකින් කරන්න ආලා. ඔන්න බලන්නකො අපේ සගයෝ ජීවිතේ විඳිනවා. එචිම අපි දැන් ගොඩක් දුර ආවා. ඉතින් අපි දැන් වැවේ බණ්ඩක පැත්තට තමයි යන්න හදන්නේ. මේ වැවේ බණ්ඩකේ ලස්සන කුඹුක් ගස් පෙළියක් තියෙනවා. ඉතින් අපි මේ පැත්තට ගිහිල්ලා බලමු. වීඩියෝ එකේ මුලදි මට ඔයාලට කියන්න අමතකුණා මේකේ කායකින් කරන්න එක්කෙනෙක්ට රුපියල් 500ක් ගන්නවා. ඉතින් ඇත්තටම රුපියල් 500කට පොඩ්ඩක්වත් පාඩු නැහැ. ඒ තරම් මාර ලස්සන වීව් එකක් තියෙන්නේ. ඔයාලා දැකලා තියෙනවද කුමුදුමයි? මේ තියෙන ලස්සන කුමුදු යායක්. ඉතින් මම දැන් කායක් එක අරන් යන්නේ මේ කුමුදු යාය උඩින්. ඒත් එක්කම මට ලස්සන නෙළුම් යායකුත් ඔන්න හම්බ වුණා. ඉතින් ලස්සන සන්සෙට් එකක් තියෙන වෙලාවක නෙළුම් යායකුයි කුමුදු යායකුයි උඩින් කායකයක් අරන් යනවා කියන්නේ ඒ දැනෙන හැඟීම මාරයි. මේක අනිවාර්යෙන් හැමෝම විඳ ගන්න ඕන හැඟීමක්. ඉතින් මම කියන්නේ එන්න අලහේන වැවේ කායකින් එකක් යන්න ඔයාලත්. ඇත්තම කිව්වොත් අද දවසේ මගේ කායකින් එකේ හොඳම පාර්ට් එක තමයි මේ අන්තිමටම සන්සෙට් එකත් එක්ක කුමුදු යායකුයි නෙළුම් යායකුයි වලින් කායක් එක අරන් ගියපු එක. ඒක නම් ඇත්තටම මාර ගති වෙනස්ම ෆීලිං එකක් දැනෙන්නේ. ඔන්න එහෙනම් අපේ ගමන ඉවර වෙන්න යන්නේ. ඉතින් මම වීඩියෝ ගන්න පොඩ්ඩක් පරක්කු වෙච්ච හින්දා මගේ සහයෝ දෙන්න නම් කලින්ම ගොඩට ඇවිල්ලා බානක ඉතින් කට්ටිය ලොකු සාකච්ඡාවක බුදු ඇවිල්ලා තියෙන්නේ. අර දීප කාලේ යට වුණා. ඈ? දීප කාලේ යට වුණා. අර ආපුවතරට. එතකොට සාමාන්‍යයෙන් අඩියක් විතර දැම්මා. එච්චරයි. ඊට වැඩි ආයේ. මේකේ ස්පීල් එකේ ඉඳලා අඩි 3ක් විතර උඩින් දී. අඩියක් එකමාරක් විතර වගේ. ඉතින් ඔන්න ඔහොම තමයි අද අපි අලහෙනවේ කයාකින් කරේ. ඔය අම්පාරේ ට්‍රැවල් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අලහෙනවේ කයාකින් කරන්නත් අමතක කරන්න එපා.
ඒක ඔයාලට වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාගේ අදහස කමෙන්ට් එකකින් දාගෙන යන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.